අද අපි ආවා කස්ථානය හිඳින්ද. මේ වගේ ප්ලේස් එකක් තමයි තියෙන්නේ. අර අතර ඈත වාහන ගහලා අපි ආවා මෙහෙට. මොනවද? මේක තමයි කස්ථානය. හරිද? මේක ලොකුවට හැදිච්චව නෙමෙයි. හැබැයි සාමාන්‍ය තත්ත්වේ තියෙනවා. මේක ඇවිල්ලා මම හිතන විදිහට දවසක් විතර වැටිලා. මොකද මේ නැත්තත් පරණයිනේ. මේ තියෙන්නේ ගෙඩි තියෙන විදිය. මේ ගෙඩි තුනක් ගත්තොත් මැද ගෙඩිය ගොඩක් හොඳ ගෙඩියක් නෙමෙයි. දෙපැත්ත දෙක තමයි ගොඩක් හොඳ. මේක සාමාන්‍යයෙන් මේක නම් පැලිලා තියෙන එකකින්ද ගලව ගන්න ලේසි. නිකන් අතින් යලුවක් ගැලවෙනවා. බ්ලවුස් එකක් දා ගන්න ඕනේ. මොකද මේකේ කටු තියෙනවා. මම මේ පළවෙනි කොට අර ඇවිල්ල වීඩියෝ වල දැකලා තියෙනවා. හරි ලේසි. පැලිච්ච ගෙඩි ගලව ගන්න ලේසි. මේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන ගෙඩි. මේ ඉතින් ගොඩක් හොඳයි ඉතින්. පුච්චලා තම්බලා හදලා කනවා මම දැකලා තියෙනවා. මෙතන තියෙන ගෙඩිය. මේක හොඳ නෑ. හරිද? දැන් පළලම් දෙන්නම්. මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ගැට වගේ ඒවා. ඔය මේවෙන් ගන්න දෙයක් නෑ. මේවා ඉතින් පාවිච්චියට ගන්න බෑ. ඒකින්ද ඉතින් ඒවා තරලා දාන සත්තු තමයි. පැයක් ඇතුළත එකතු කරගත්ත පැයක් ගියේ නෑ විනාඩි 20ක්. පැය බාන. ඒවා සුද්ධ කරන්න. ඉතින් හිතමු කස්ථානය. මේ හතු සුද්ධ කරගත්තා. මෙහෙම කෑවා. සම්පූර්ණ ගෙඩිය සුද්ධ කරගත්තා. හයි මේ හරියට මේ කොස් ඇට තියෙන්නේ ඒ රහත් එනවා. අතොර අර කොට්ටම්බා ගේ රහකුත් එනවා ඉතින් අපි කස්ථානියත් කෑවා.